නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක බෞද්ධ පින්තුනි, අපි පින්කම් කරනවා නිරන්තරයෙන්. ඒ වගේම තමයි අපි නොඑක ආකාරයේ විශාල පින්කම් මේ දේවල් අපි සිද්ධ කරගන්න. නමුත් අපි අපේ ආධ්‍යාත්මික දියුණුව ගැන හිතන්නේ නැහැ. නමුත් පින්වතුනි, අපිට පුළුවන් නම් අපේ ආධ්‍යාත්මික දියුණුව ගැන හිතලා අපේ ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන ආධ්‍යාත්මිකව හිත දියුණු කරගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භාවනාව ගැන. භාවනා ගත්තාම අපි දන්නවා බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, ඒ වගේම තමයි මේ අනුස්සති භාවනා අතර මුදිතා භාවනාව තියෙනවා. ඒ වගේම ඒ සතර බ්‍රහ්ම විවරණවල තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා කියන උපේක්ෂා. එතකොට අනුස්සති භාවනා අතර බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රී භාවනාව, සංඝානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, අනුස්සති භාවනාව, මෙත්තානුස්සති භාවනාව, මේ අනුස්සති භාවනාව තියෙනවා. ත්‍යාගානුස්සති, අනුස්සති භාවනාව. මේ අනුස්සති භාවනාවන් වඩන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අතර අපි දන්නවා සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානය කියන්නේ සෑම බුදු කෙනෙක්ම අත් නොහැර දේශනා කරන දේශනාවක් තමයි සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එතකොට මේ කායානුපස්සනාවට අයිති වෙන භාවනා තියෙනවා. කායගත සති භාවනාව. මේ කායගත සති භාවනාව ඉරියාපත භාවනාව. මේ ආකාරයේ භාවනා කර්මස්ථාන කීපයක් තියෙනවා. ඒ අතර ආනාපාන සති භාවනාව ගත්තාම බුදුරජාණන් වහන්සේ ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ මේ ආනාපාන සති භාවනාව වඩලා. ආනාපාන සතිය, හුස්ම රැල්ලට හිත යොමු කිරීම. මේ ආනාපාන සති භාවනාව වඩලා තමයි සෑම බෝසතාණන් වහන්සේ නමක්ම ලෞතුරා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. ආනාපාන සතිය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා, මහණෙනි, ආනාපාන සතිය මහත්ඵලයි, මහානිසංසයි. පින්වතුනි, අසුභ භාවනාව දේශනා කරපු භාග්‍යවතුන් වහන්සේ ඉන් පස්සේ තමයි මේ ආනාපාන සති භාවනාව දේශනා කරන්නේ. කායගත සති භාවනාවක් විදිහට තමයි මේ ආනාපාන සති භාවනාව අපිට හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. මොකද ආනාපාන සතිය කෙනෙක් වඩනවා නම් ඒ කෙනාගේ හිත පුදුමාකාර සැනසෙල්ලකටපත් වෙනවා. ඒ වගේම තමයි ඉහළම සමාධිය දක්වාම හිත වඩන්න පුළුවන් භාවනාවක් තමයි මේ ආනාපාන සති භාවනාව කියන්නේ. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මේ ධාන පව ඇති කරගන්න පුළුවන් භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව කියන්නේ. අපි කොහොමද මේ ආනාපාන සති භාවනාව ආරම්භ කරන්නේ? පින්වතුනි, ආනාපාන සති භාවනාව ආරම්භ කිරීමේදී අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ හුස්ම රැල්ල කෙරෙහි හිත යොමු කරන්න කියලායි තියෙන්නේ. ඒ හුස්ම රැල්ල කෙරෙහි යොමු කරන හිත ආස්වාස කෙරෙහි හොඳින් හුස්ම ගන්නවයි කියලා තේරුම් ගන්නවා කියන. නමුත් අපිට පුළුවන් අපේ හිත සිහිය පිහිටුවා ගන්නකම් අපිට පුළුවන් ගණන් කරන ක්‍රමයක් භාවිතා කරන්න. ඒ තමයි අපි හුස්ම ඉහළට ගද්දී 1 කියලා හුස්ම රැල්ල ඉහළට ගන්න. ආයෙත් 1යි කියලා හුස්ම පහළට හෙළනවා. මේ වගේ ස්වභාවිකවම Tamanට හුස්ම රැල්ල කෙරෙහි හිත යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ 1 ඉඳන් 10 දක්වාම අපි හුස්ම වාර ගණන් කරනවා. එක හුස්ම වාරයක් කියන්නේ 1යි කියලා ඉහළට ගන්නවා.
ආය 1යි කියලා හුස්ම පහළට හෙළන. මේ වගේ හුස්ම වාර 10ක්. ආය 10 ඉඳන් 1 දක්වාම ඒ විදිහට ආපස්සට එනවා. ආය 1 ඉඳන් 9 මේ විදිහට අඩු කරගෙන යනවා. ආපස්සටත් ඒ වගේම අනුපිළිවෙලට. මේ විදිහට ගියාට පස්සේ අපේ හිත තැම්පත් වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි මේ ආනාපාන සතිය මේ විදිහට ආරම්භ කරන්න ප්‍රථමයෙන් ඔබ දෙයක් කළ යුතුයි. ඒ තමයි මුළු ශරීරයේ කෙරෙහිම ඔබ සිහිය පිහිටව ගත යුතුයි. දැන් මේ විදිහට ආරම්භ කරන ආනාපාන සතිය වඩා ගන්න නම් අපි කය කෙරෙහි සිහිය පැවැත්විය යුතුමයි. ඒ තමයි ඔබ හිසේ සිට පාදාන්තය දක්වා සම්පූර්ණයෙන්ම කයට අවධානය යොමු කරන්න. කේශ කලාපයේ පිහිටන ආකාරය, ඒ වගේම මේ අතේ ස්වභාවයන්, මේ මුළු ශරීරයේ දිහාම ඔබ හිතින් යොමු කරන්න, හිතින් බලන්න. සම්පූර්ණයෙන්ම හිසේ සිට පාදාන්තයේ දක්වාත් පාදාන්තයේ සිට හිස දක්වාත් යොමු කරලා ඔබ ආනාපාන සතියට හිත යොමු කරන්න. හුස්ම රැල්ල සමහර විට මේ විදිහට දෙපාරක් තුන් පාරක් තමන්ගේ කය දිහා බලද්දී බේම වැටෙන්න ගන්න. මේ විදිහට ඔබ ආනාපාන සති භාවනාව ආරම්භ කරන්න. මේ විදිහට ආරම්භ කරනකොට ඔබේ හිත ටික මේ ආනාපාන සති කර්මස්ථානය තුළට යොමු වෙනවා. ඒකත් එක්ක ඔබේ සිහිය පිහිටවනවා. හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටවන එක තමයි කායගත සති භාවනාව තුළ ආනාපාන සති භාවනාවෙන් කරන්න. හුස්ම රැල්ලට හිත යොමු කරමු. හුස්ම රැල්ලට හිත යොමු කරනකොට ඔබේ හිත පුදුමාකාර සැපයකටපත් වෙනවා. සිහිය දියුණු වෙනවා. ඒ වගේම තමයි තමන් කරන වැඩ කටයුතු පහසුවෙන් කරන්න පුළුවන් වගේම තමයි ඔබේ ජීවිතය තුළ පුදුමාකාර සැපයක් සතුටක් ඇති වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි ඔබ පටන් අරගෙන අඩුම තරමේ දවසකට විනාඩි 15ක්වත් භාවනාවේ නියැලෙන්න. එතකොට තමයි ඔබට මේ භාවනාව වැඩෙනවයි කියලා ඔබට තේරුම් ගන්නවත් පුළුවන්කමක් තියෙන්නේ. දවසකට විනාඩි 15ක් ආරම්භ කරන්න. ඊට පස්සේ ඔබට පැය භාගයක් විනාඩි 45ක් දක්වා යන්න පුළුවන්. තව කාරණාව භාවනාවට වාඩි වෙද්දී ඔබට පුළුවන් අර්ධ පරයන්කය භාවිතා කරන්න. ඒ වගේම පద్මාසනයෙන් පුළුවන් නම් පద్මාසනය භාවිතා කරලා ඔබ භාවනාවට වාඩි වෙන්න. එතකොට ඔබට සාර්ථකව භාවනා කරන්න පුළුවන්. අපි අද ආනාපාන සතිය ගැන පොඩි කතාවක් තමයි සිද්ධ කරේ. ඉතින් ඔබ ආනාපාන සති භාවනාව හොඳින් නිරීක්ෂණය කරලා ඒ ආනාපාන සති භාවනාව තුළ ඔබ හිත පිහිටුව ගන්න. සතර සතිපට්ඨානයේ තියෙන කායගත සති භාවනාව තුළ මෙන්න මේ ආනාපාන සතිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ සූත්‍රත් අරන් කියවලා ඔබ මේ ආනාපාන සතිය වඩන්න ආරම්භ කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.